අද ඉතින් වහිත් දන්නේ ඉතින් පොඩ්කාස්ට් එකක් අරගෙන ආවා. මෙහිමනේ වෙන මාසවල මාස 6-7 ගැප් තියෙනවා. ඕන දැන් මාසෙන් මාස ගැප් තියලා දෙන්න. ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ඊට වැඩි කතා බහ නැතුව පොඩ්කාස්ට් එකකටම බහිමු. ටයිටල් එකේ වගේම අද අපි කතා කරන්නේ Tamanට කොහොමද ලකුණු 100ක් දෙන්නේ කියලා. මේක හරි ෆන් කන්සෙප්ට් එකක්. හරි සිම්පල් මීනින් එකක් තමයි මේක පිටිපස්සේ තියෙන්නේ. ඒත් මම හිතුවා මේක ගැන ටොපික් එකක් පොඩ්කාස්ට් එකක් through වෙනම එපිසෝඩ් එකක් කරොත් හොඳයි කියලා. ඒ ඇන්ගල් එකෙන් ඔයා දේවල් දකින්න ගත්තොත් එහෙම මම හිතන්නේ ඔයාට හරි ලේසි. ඉස්සරහට ඔයා වෙනුවෙන්ම ඩිසිෂන්ස් ගන්න, ඔයාගේ ෆ්‍රීඩම් එක වෙනුවෙන් මේ වගේ දේවල් වලට ඔයාට ඉස්සරහට තනියෙන් තීරණ ගන්න හරි ලේසි වෙයි. and also ඔයාගේ confidence එකට මේක ගොඩක් important වෙනවා. ඒ හින්දා මම හිතුවා මේ ටොපික් එක ගැන කතා කරන්න කියලා. මේක ගෑලම් පිරිනොය දෙගොල්ලන්ටම අදාළයි. හොඳේ මගේ පොඩ්කාස්ට් යුනිසෙක්ස් පොඩ්කාස්ට් තියෙන්නේ. ඉතින් මේක දෙගොල්ලන්ටම ගොඩක් ඉම්පෝර්ටන්ට්. හොඳේ අපි හරි ආසයි අපිට බැනගන්න. නිකන් තමන් හිතන්න අන්තිමට ඔයා කවද්ද ඔයාට මොන හරි හොඳක් කියාගත්තේ කියලා. අපි ගොඩක් වෙලාවට ගොඩාක් යං කාලේ තරුණ කාලේ අපි කරන්නේ අපි අපිට කම්ප්ලේන් කරගන්නේ. අනේ මම මහතයිනේ බලන්නකෝ අනේ මගේ පිම්පල්ස් නැත්තම් මං හරි මහතයි මං අඳින ඇඳුම් කිසි දෙයක් මට ගැලපෙන්නේ නැහැ. ඔය වගේ හරියට තමන්ට හාෂ් වෙන දේවල් අපි හරියට කියලා දෙන එක ඉතින් වැරදි. ඒ උනාට ඉතින් can't help it. අපි හැම වෙලේම අපේ වැරදි තමයි දකින්නේ. අපි මිර එකක් දිහා අපි කන්නඩියෙන් බැලුවාම ඇත්තටම බැලුවොත් අපිට හරි හාෂ්. සමහර වෙලාවට හිතෙනවා අපි දිහා බලලා කරන්නේ වැරදි හොයන එක විතරනේ කියලා. අපි අපේ වැරදි විතරයි අපි හොයන්නේ. එතකොට අනිත් පැත්තෙන් කිව්වොත් එහෙම මේක සිම්ප්ලි බැලුවොත් එහෙම අපිට දීලා තියෙන ලකුණු අපි එන්න අඩු කරගන්නවා. හරි අඩුයි අපි අපේ හොඳ බලන එක. කියන්නේ අපි ගැන හොඳ කියා ගන්න එක හරි අඩුයි. හැම වෙලේම කම්ප්ලේනින් තමයි. අරක නෑනේ මේක නෑනේ මේක මදිනේ අරක මදිනේ මදි තමයි. හැබැයි එක ටයිම් එකක් එනවා අපි කරපු හොඳ හන්ට් කරන. හැම කෙනාගේම ලයිෆ් එකේ එක ටයිම් එකක් තියෙනවා අපි වෙනුවෙන් කොච්චර හොඳ කරගත්තද කියලා හොයන. මැරෙන්න ලඟ වුණාම. That's the truth. අපි වයසට ගියාම මොකද හන්දි 6-7 බැරි වචන කියන්න හොඳ නෑ. මරණය කලා ලං වෙනකොට අපි එතකොට තමයි බලන්නේ අපි කොච්චර හොඳ කරාද මම කොච්චර පින් කළාද මිනිස්සුන්ට මම කොච්චර උදව් කරාද කියලා අර අපි ගැන හොඳ හොයාගෙන අපි ඒ වෙලාවට තමයි අපිට ලකුණු දෙන්න යන්නේ. එතකොට too late. බැට උඩින් ඉන්නේ. එතකොට too late. මම කොච්චර මහන්සි වුණාද මේ ලයිෆ් එකේ තමන් මේ goals වෙනින් කොච්චර මහන්සි වුණාද තමන් ගැන කොච්චර proud ද ආඩම්බරද කියන එක තමන්ට හිතෙන්න ඕනේ තරුණ කාලේ ඉඳන්. මැරෙන්න ලඟ වෙනකොට නෙමෙයි. විදිහට තමන්ගේ තීම්කින් පැටර්න් එක හදා ගන්න ඕනේ. හොඳේ විශේෂයෙන්ම ගෑනු ළමයි. පිරිමි ළමයි නම් මන් දන්නේ. හැබැයි විශේෂයෙන්ම ගෑනු ළමයි අපිට ලකුණු දී ගන්න කලින් අපි ළඟට එන මනුස්සයට ලකුණු 100ක් දීලා තමයි ගන්නෙ. අපි හැම වෙලේම එයා පර්ෆෙක්ට් ඒ මිනිස්සු හරි පර්ෆෙක්ට් කියලා හිතාගෙන එයාට ලකුණු 100ක් දීලා ළඟට ගන්නවා. අපි ප්‍රොෆෙෂනල් පීපල් ප්ලීසර්ස් ලවෙන්නේ ඒකනේ. ආ මනුස්සයෙක්ගේ වචනේ 100% හරි ඒ මනුස්සයා හරියටම හරි ඒ මනුස්සයා කියන දෙයට මම මගේ ලයිෆ් එක කන්ට්‍රෝල් වෙන්න දෙන්න ඕනේ කියලා අපි 100% ලකුණු දීලා එයා පර්ෆෙක්ට් කියලා අපි හැමෝම හිතෙන් කාව හරි පර්ෆෙක්ට් කරලා තියාගන්නවා. මතක තියාගන්න අපි හැමෝටම ලකුණු අඩු වැඩි වෙනවා. එයාගේ ලයිෆ් එකට ඔයා ඇඩ් කරගන්න කෙනාගේ එයා ලකුණු 100 නෙමෙයි එයා සෝල්මේට් නෙමෙයි. එයාගෙත් අඩුපාඩු තියෙනවා. එයාගෙත් තියෙනවා හදාගන්න දේවල් ඔයාගෙත් තියෙනවා හදාගන්න දේවල් and that's completely fine. එතකොට ඒ වගේ කෙනෙක් හදිස්සියවත් ඔයාට කිව්වොත් එහෙම අනේ ඔයා මහතයි ඒ හින්දා මට ඔයාගෙන කැමති හිතෙන්නේ නැහැ කියලා අන්න මචං 50 මාක්ස් අඩුයි තමන්ගේ. අද නම් ඔයා ලස්සනයි. ෂෝක්. එයා ලස්සනයි කිව්ව හින්දා තමයි ඔයාට ලස්සන දෙන්නේ නෑ අමරුනේ. නැත්තම් අනේ ඔයා කළුනේ අනේ ඒකයි මට අවුල්ලානේ ඔයත් එක පාරේ බහලා යන මරු සුපිරි. මම මේ concept මම සාමාන්‍යයෙන් මගේ personal experience එකෙන් ළමයි කියන්නේ. මට ඔය concept එක හරියටම ඔළුවට වැදුන දවසක් තිබ්බා. දා මම හිතාගත්ත මම ආපහු මේ කෙනාට මට disrespect කරන්න මම දෙන්නේ නැහැ කියලා. සමහර අය දරන titles නිසා ඒගොල්ලන්ගේ title නිසා අපි ඒගොල්ලන්ට respect එකත් එක්ක දෙනවා control කරන්න power එකක්. අපි ඒක දෙනවා. අපි නොදැනුවත්ව power අපි දෙනවා. සමහරට එයා ඔයාගේ පොඩි කාලේ ඉඳන් හැදිච්ච වැඩිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් ගොඩක් ළඟදී තමන්ගේ ලයිෆ් එකට ඇඩ් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මට එහෙම එකක් වුණා. මගේ ලයිෆ් එකට අලුතින් ඇඩ් වෙච්ච අයට මම 100% ලකුණු දුන්නේ. ඒගොල්ලන්ගේ වචනෙන් එහාට යන්නේ නැහැ. එහෙම මම හරි. එක තැනකදී මට ඒ කෙනෙක් කිව්වා මාත් එක්ක පාරේ බහැලා යට ලැජ්ජයි කියලා.
මාත් එක්ක එකට පාරේ බහැලා යන්න ලැජ්ජයි කිව්වා. මට ඒ වෙලාවේ හරියට ඒ කියන මට ඒක ඇහුවට පස්සේ කනට වැදුනා වගේ මම නිකන් ෂොක් වෙලා බලන් හිටියා. මං ඊට පස්සේ ඒ වෙලාවේ දැන් මම හිතන ඇයි මට මේක කිව්වේ ඇයි මට මේක කිව්වේ කියලා මං හිතාගත්තා මම පන්සිල් පද වහ කඩලා නැහැ. මම මෙහෙම තැනකින් ආවේ. ඇයි මට මෙයා මේක කිව්වේ? දැන් එතනින් පස්සේ මං ගැන බලන්නේ හරිම අවුල් විදියට. මම ලකුණු අඩු කරගෙන 170ක් විතර මං අඩු කරගෙන මම හරියට අප්සෙට් වුණා. ඊපස්සේ මම හිතාගත්තා නෑ මේ ඔබට දෙන අන්තිම chance එක ලකුණු අඩු කරන්න. That's all. I woke up I left the room. සමහර වෙලාවට අපි කොච්චර අපි කෙන confidence එක තිබ්බත් අපි 100% ලකුණු දීලා තියෙන කෙනෙක් නිසා එයා මොන හරි කිව්වොත් එහෙම අපිට අග්ගාලා ලකුණු කපා ගන්නවා. තමන් කොච්චර මහන්සි වුණාද තමන් මේ මෙතනට එන කොච්චර මහන්සි වුණාද තමන්ගේ achievements ඒවා අදාළ නැහැ. ඒ කෙනාට 100% අපි පව එක දීලා තියෙන්නේ. which is very wrong. මේ podcast එකේ අපි කතා කරමු අපි කොහොමද ලකුණු 100ක් තමන්ට දීගන්නේ කියලා. තව කෙනෙක් කියනකොට වචනයක් ඒක අපි එකපාරට absorb කරගන්න අපි ස්පොන්ජ් එකක් වෙන්නේ නැහැ. තමන්ගේ confidence එක වැඩි වෙන්න තමන්ගේ වටේ තියෙන බබල් එක වගේ තියෙන වෝල් එක එන්න strong වෙනවා. තව කෙනෙක් ඔයාට ඇවිල්ලා කියන වචනවල පව එක ඔයාට මේ වෝල් එක කඩාගෙන එන්නේ නැහැ. මේ podcast එක ඇහුවට පස්සේ මම හිතනවා හැමෝම තමන්ට ලකුණු 100ක් දෙන්න try කරයි කියලා. අද ඉඳන් වැඩේට බහින්න. හොඳයි. මේක ඉතින් ඇත්තටම තමන්ගේ වටේ ඉන්න තමන්ගේ support system එක නිසා අපිට වෙන දෙයක් ගැන තමයි මම මේ podcast එකේ ඇත්තටම ඉතින් කතා කරන්නේ. මම හැම වෙලෙම podcast එකට මම මේ කියනවා මේ support system එක නම ඇත්තටම ලොකු part එකක් play කරනවා අපේ life එකේ. තමන් කවුද තමන්ගේ life එකට ළඟට ගන්නේ මොන වගේ අයත් එක්කද තමන්ගේ journey එක share කරගන්නේ කියන එක matter so much. ඒවා හරි සුළුවට තකන්න එපා. ඒකයි මම මේ podcast එක හැම වෙලෙම හැම podcast එකෙම මම පුන මේ කෑල්ලම කියන්නේ මේ relationship advice දෙනවා නෙමෙයි. නමුත් ඉස්සරහා life එක ගෙනියන්න තමන් තෝරගන්න partner ඒ partner ගේ family එක මොන වගේ environment එකකටද තමන් join වෙන්නේ මොන වගේ environment එකක් එකද ඔයා ඉන්නේ කියන එක matters so much. මොකද අපි කවුරුත් මේ හිත රිද්ද ගන්න hurt වෙන්න බලාගෙන අලුත් decisions ගන්නේ නැහැ. අලුත් lifestyle start කරන්න අපි හැමෝටම ඕනේ grow වෙන්න. අපි හැමෝටම අපේ goals achieve කරගෙන comfortable life එකක් ගෙවන්න. එතකොට මං හරියට මේ concept lightly ගන්න එපා. මේ decisions හරි lightly ගන්න එපා. මේක කවදා හරි fix වෙයි කියලා හිතාගෙන ලොකු තීරණ වලට නිකන් blindly යන්න එපා. මොකද මම දැකලා තියෙනවා ඒ වගේ ගොඩක් ඒවා කියන්නේ මගේ personal යාළුවන්ට වෙලා තියෙනවා. මට DMs වල කියනවා ගොඩක් අය. ඉතින් එහෙම blindly යන්න එපා. ඒවා ගොඩක් serious දේවල්. නැත්තම් at the end of the day විඳවන්නේ ඔයා. දැන ඒ situation එකට ගියාම අන්තිමට විඳවන්නේ ඔයා. දැන් අපි එහෙම කරන්න ඕනේ නෑනේ. ඒකයි මම මේ concepts මේ එක විදියට කියන්නේ මේ කැලණ ළමයි මැරි ගන්න විතරක් නේ මේවා මේ යාළුවන්ටත් අදාළයි. ඕක මම හස්බන්ඩ්ටත් මේ ළඟදී කිව්වා. එක දෙයකට එයා ෆ්‍රස්ට්‍රේට් වෙලා හිටියා. කිව්ව එකක් කවුරු හරි කෙනෙක් කිව්ව එකක්. එතකොට මං කිව්වා දැන් ඒ කෙනා පර්ෆෙක්ට්ද? දැන් ඔයාව හිත රිද්ද ගත්තේ ඒ කෙනා පර්ෆෙක්ට්ද? මං නිකන් ක්වෙස්චන් කරලා බලන්න කොච්චර පර්ෆෙක්ට් ලයිෆ් එකක් තියෙන කෙනෙක්ද දැන් ඔයාට ඔක කිව්වේ? දැන් එයා කල්පනා කරනවා ඒක තමයි. ඒක තමයි ඇයි මං ඒක හිතර ගත්තේ? That's true. අපි හිතන් ඉන්නේ මිනිස්සු හින්න පර්ෆෙක්ට්. අපි තමයි ලකුණු අඩු. දැන් ඒගොල්ලෝ කියන්නේ අපි ටක් ගාලා හිතට ගන්නවා. ටක් ගාලා ඒව ඇබ්සෝබ් කරගන්නවා. එහෙම කරන්න එපා. තමන් ගාවට එන හැම මනුස්සයම 100% ලකුණු දීලා ළඟට ගන්න එපා. තමන් ගාවට එන මිනිස්සුන්ට ලකුණු බිඳුවක් දීලා ළඟට ගන්න. ලකුණු ඔක්කොම දීලා ළඟට ගන්න එපා. ඊට පස්සේ කනෝ ගාලා අඬන්න වෙන්නේ අපිට තමයි. හොඳේ මේක මේ පාර්ට්නර්ස් විතර නෙවෙයි හැමෝටම අදාළයි. තමන් කවුරු හරි කෙනෙක්ව ළඟට ගන්නකොට ඒ මනුස්සයා ලකුණු බිඳුවක් දීලා ගන්න. ඒ මනුස්සයා හොඳට ආශ්‍රය කරලා බලන්න හරි. මේ මනුස්සයා මේ වැඩේ කරා plus marks. මෙයා මට හිත රිද්දුවා. ලකුණු අඩු කරන්න. මතක තියාගන්න අපි හැමෝම එක අයගේ life වල අපි එක roles play කරන්නේ. සමහර කෙනෙක්ට අපි හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. සමහර අයට අපිව පෙන්වන්න බැරි වෙන්න පුළුවන්. සමහර අයට අපිව joke එකක් වෙන්න පුළුවන්. Who cares? හැමෝගෙම perfect picture perfect යාළුවා picture perfect wife හැමෝගෙම picture perfect මෙයාගේ parent එහෙම කියලා කරන්න ගියොත් ඉතින් ඔයාට වෙන ජීවිතයක් නැහැ. හැමෝටම හොඳම version එකකින් තමන් පෙන්වන්න ගියොත් එහෙම ඔයාට වෙන ජීවිතයක් නැහැ. ලකුණු අඩු වැඩි වෙන එක සාමාන්‍යයි. That's okay. තමන් ගාව ඉන්න හැමෝටම ලකුණු අඩු වැඩි වෙනවා. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි mind එක තියාගෙන හිටියොත් එහෙම මේ මොන හරි හිතයිද දන්නේ හින්දා හරි නෑනේ. මම මේක කරන්න කියලා sacrifices නම් දෙන්න යන්න එපා. කැමති දේවල් ගන්න යන්න එපා. control වෙන්න යන්න එපා. ඔයගොල්ලෝ ලකුණු 100ක් මනුස්සයට දුන්නොත් Tamanට වෙන දේ මං කියන්නද? පළවෙනි එක තමයි you feel small. ඔයා හරි පොඩි කියලා හිතන්න. ඒ කෙනාගේ වචනේට ලොකු value එකක් දීලා තියෙන හින්දා ඔයාට ඔයාව හරි small වගේ තේරෙන. හින්දා අර සුළඟට වෙලෙන
මේ මොකද්ද තනකොළ ගහ වගේ ඔබත් ඉතින් වැනෙනවා කියන විදියට. අනිත් එක තමයි තමන් ගාව තියෙන ඔක්කොම පව එක මෙහෙම බන්දේසිය දාලා වාදෙනවා. ඇයි ඒගොල්ලෝ පර්ෆෙක්ට් නේ. ඒගොල්ලෝ කියන වචනේ තමයි ෆයිනල් වර්ඩ් එක. ඒගොල්ලන්ගේ ඩිසිෂන් එක තමයි ෆයිනල් ඩිසිෂන් එක. ඔයා ඒගොල්ලන්ට ඔයාව කන්ට්‍රෝල් කරන්න දෙනවා. ඔයාගේ choice එක ඔයගොල්ලෝ එයාට දෙනවා. කන්ට්‍රෝල් කරන්න කියලා. ඔයාගේ ෆ්‍රීඩම් එක මෙහෙම දෙනවා. ආමෙන්න. අනිත් එක තමයි තමන් වෙනුවෙන් ස්ටෑන්ඩ් අප් වෙන්නේ. මට මගේ පර්සනල් දෙයක් මං කිව්වේ මම එක තැනකදී මට එහෙම කිව්වහම මම හරියට මම ඒ වෙලාවේ මාර විදියට වැටුණා. මම ඒ වෙලාවේ ක්වෙස්චන් කරා ඇයි මට මේක කිව්වේ? ඇයි ලැජ්ජයි කියන්නේ මාත් එක්ක බාර යන්න what did I do? මන් දන්නේ මට ඒලා නිකන් කනට ගැහුවා වගේ. මම හරියට රෙස්පෙක්ට් කරපු කෙනෙක්. කවදාවත් ඇඟ පේන්න ඇඳගෙන යන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මම මගේ පර්සනල් choice එක මේ හස්බන්ඩ් මට මේ ඇඳින් ඇඟ වහගෙන යන්නේ එහෙම කියන එක මම හස්බන්ඩ්ට කිව්වා මම පන්සිල් පොත බහරගෙන කෙනෙක් ඇයි මට මේක කිව්වේ කියලා. හරියට හිත රිදුනා වගේ. මං හරියට මං ගැන ලකුණු අඩු කරගත්තා. මං මාව ක්වෙස්චන් කරගත්තා. මම මේ හින්දා එන්නේ නැති හිනා එදා මේ වෙච්ච දේ හින්දාත් දන්නේ මේ හින්දාත් දන්නේ එහෙමම කියලා අංගඩසේ මං හිතාගත්ත ඇයි මං පව එක දෙන්නේ? මං ඇයි දැන් මේ කෙනාට පව එක දෙන්නේ? මොකද්ද මෙච්චරකල් හදාගත්ත වැලියු එක ඇයි මම මෙහෙම බන්දිසික දාලා දෙන්නේ? why? අපි තව කෙනෙක්ට ලොකු වැලියු එකක් දුන්නාම අපි ගාව තියෙන වැලියු එක අපි ක්වෙස්චන් කරනවා. අපි කොච්චර මහන්සිලාද කියන එක අපිට මතක නැහැ. ඒවා ගෝන් අර වචනේ විතරයි හිතේ තියෙන්නේ. අපි හදලා තියෙන වටේ තියෙන වෝල් එක ස්ට්‍රෝං නැහැ. ඒ හින්දා තමන් පොසිටිව් දේවල් වලින් තමන්ගේ එනර්ජි එක හදාගන්න. තමන් කොච්චර මේකට මහන්සි වෙනවද කියන එක තමන්ගේ ඒ පොසිටිව් දේවල්. ඒ පොසිටිව් දේවල් වලට ફોකස් කරන්න. එතකොට ඕන මිනිසෙක් මොන මගුල ඇවිල්ලා ඔයාට කිව්වත් ඔයාගේ වෝල් එක මාර ස්ට්‍රෝං. දැන් කවුරු හරි මිනිසෙක් ඇවිල්ලා මට හේට් කමෙන්ට් එකක් දුන්නත් මම නිකන් I don't give a flying fuck. Okay? මගේ භාෂාවෙන් කිව්වොත් yeah I don't give a fuck. මට සමහරලාගේ Facebook එකේ ඉන්න කට්ටිය මගේ පොඩ්කාස්ට් බලනවා එහෙම දැකලා ඇති. ඉස්සර නම් මම over explain. Oh my god මම explain කරන කෙනා මට hate comment එකක් ආවම මම නිකන් හැලක් ලියලා මම නිකන් අර ඒ කියන්නේ යාට reply එකක් විදියට හැලක් ලියලා මම මෙච්චර දෙයක් කරලා තියෙනවා ඉඳ ඔබගේ hate එක ඇත්තටම සාධාරණමදි වගේ මම දෙනවා PowerPoint presentation එකක් මම දෙනවා මම එහෙම කරනවා ඉස්සර දැන් ළමයි මේ I don't care I honestly don't care මම දැන් ඇත්තටම නිකන් ෆන් එකට අරන් ඉන්නේ මට සමහරවිට ස්ට්‍රෙස් වුණාම මම ওই කමෙන්ට් එකක් අරගෙන හොඳට බැනලා මම දාන ඇත්ත මම ෆන් එකට කරන්නේ මොකද මේ මට ඇත්තට මේ වචන දැන් එහෙම වදින්නේ නැහැ දැන් මේ ජොබ් එකත් එක්ක මම හිතන්නේ මම පදන් වෙලා ඉන්න හින්දා වෙන්න පුළුවන් ඊට අමතරව මගේ වෝල් එක මම හරියට ස්ට්‍රෝංලි දැන් හදාගෙන තියෙන්නේ මම ඇත්තට මගේ ස්ට්‍රෙස් එක යවා ගන්න වගේ තමයි දැන් ඒ කමෙන්ට්ස් භාවිතා ගන්නේ මේ I just make fun of them to be honest but other than that those words doesn't affect me anymore මොකද මගේ වෝල් එක හෙන්න ස්ට්‍රෝං හින්දා මම කියලා දෙන්නම් කොහොමද තමන් තමට ලකුණු 100ක් දීගන්නේ තමන් කොහොමද තමන් ලොකු ස්ට්‍රෝං වෝල් එකක් හදාගන්නේ කොහොමද කියලා දෙන්න. මම මේ කියන concept එක ගොඩක් common concept එකක් ඔයගොල්ලෝ මේක අහලත් තියෙනවා. gratitude practice. මම හිතන්නේ මම ගිය අවුරුද්දේ ඉඳන් ගිය අවුරුද්දේ ඉඳන් තමයි මේ gratitude practice එක පුරුදු වුණේ. මේ අවුරුද්දේ ළමයි මට හම්බෙන හැම chance එකෙන් මම ඒක කරනවා. මේක මේ ඇත්තරම මම හිතන්නේ මම දැන් ඒක ඔයගොල්ලන්ට මගේ videos through පේනවද කියලා මගේ confidence එක 10 time boosted. මම කෙනෙක් එක්ක කතා කරනකොට මම communicate කරද්දී මම කතා කරන විදිහ සම්පූර්ණයෙන් වෙනස්. ඒක නිකන් මේ boss කන කියන්නේ නමුත් මගේ improvement එක මම මේ කියන්නේ. ඔයගොල්ලන් ගැන gratitude practice කරන්න. ඒ වගේම තමයි තමන්ව appreciate කරන්න ඕනේ. තමන්ව appreciate කරන්න ඉගෙන ගන්න. මම ගොඩක් මේක struggle කරපු කෙනෙක්. මොකද පොඩි කාලේ ඉඳන් ළමයි මාව appreciate කරලා නැහැ. හරිද මම කිව්වේ මම ඉගෙන ගන්න එච්චර studious ළමෙක් නෙමෙයි. එතකොට අපි appreciate කරන මේන්ම මිනුම් දණ්ඩ තමයි විභාගවල ලකුණු. හරිද? දැන් අපේ ගෙදර එහෙම. හරි achievements ලකුණු ඕවා තමයි ඉතින් appreciate කරන්න තියෙන්නේ. එතනින් එහාට skills වෙන skill based දේවල් creativity ඒවා අදාළ නැහැ. ඒවා that's very normal. හැම parent කෙනෙක්ම කැමති තමන්ගේ ළමයා හොඳට ඉගෙන ගන්න එකනේ. ඉතින් අපේ ගෙදර මිනුම් දණ්ඩක් තිබ්බා. අපේ මල්ලිට හොඳට ඉගෙන ගන්න පුළුවන් අපේ මල්ලි තමයි bright. ඉතින් අර හැම වෙලේම මල්ලිත් එක්ක compare වෙනවා මාව. ඉතින් මල්ලිට කියනවා මේ බලන්නකෝ ළමයා මල්ලි දිහා බලලා හැදෙන්නකෝ මල්ලි දිහා බලලා එයා තරම්වත් පාඩම් කරන්නකෝ එයා තරම්වත් ලකුණු ගන්නකෝ අපේ මල්ලි පන්තියේ පළවෙනියා. ඒ හින්දා මාව appreciate කරලා නැහැ. ඒ හින්දා මම මාව appreciate කරන්න දන්නේ. මම හැම වෙලේම දන්නේ මම අර කරලා නැහැ මේක කරලා නැහැ මේක මදි. ඒ වගේ dynamic එකකින් ආපු ළමෙක් සමාජයට වැටුනහම හරි අමාරුයි fit on වෙන්න. ඒක friend group වල environment ඔෆිස් එක ඒ වගේ තැන්වල ෆිට ඔන් වෙන්න අපි
try කරන අපිට ඒක fit වෙන්නේ නැහැ. මොකද අපි ගැන ලොකු වැලියු එකක් appreciation එකක් දීලා නැහැ. තමන්ට ලකුණු 100ක් දෙන්න ඉගෙන ගන්න ඕනේ. ඒක කරන්නේ තමන් ගාව දැන් තියෙන දේවල් තමන් appreciate කරන්න ඕනේ. මම හිතන්නේ තමන් ගාව දැන් තියෙන දේ appreciate කරනවා කියන එක හැම ආගමකම උගන්වනවා. So true. ඒක ඉස්සර මමත් නිකන් අර ඉතින් ඔයවා කියයි අපිනේ දන්නේ අර එහෙම හිතනවා. තමන් ගාව තියෙන දේවල් තමන් appreciate කරන්න ඕනේ. තමන් ගාව තියෙනට වඩා අඩු කෙනෙක් එක ගම්බෑ කරලා නෙමෙයි. මෙතනට එන්න කොච්චර මහන්සි වුණාද මම මේ මෙච්චර growth එකක් ආව කමක් නැහැ. මම මෙතනට ආවේ මං තනියෙන් ආවේ. මං හරි මහන්සි වෙලා මම මෙතනට ආවේ. ඒ දේවල් තමන් appreciate කරන්න ඒකෙන් වෙන්නේ ඔයා positive දේවල් විතරයි හිතන්නේ. එතන තියෙන plus marks විතරයි. ඔයා මොකක් හරි mistake එකක් කරා කියමු. That's fine. ඔයා එකකින් හිතන්න හරි මම මේකෙන් පාඩමක් ඉගෙන ගත්තා. මං ආපහු ඒක ආපහු කරන්නේ නැහැ. ඒ mistake එක ආපහු repeat කරොත් එහෙම ඔන්න අතන තමයි ලකුණු අඩු වෙන්නේ. අපි කියමු උදාහරණයක් විදියට ඔයාට disrespect කරන මිනිහෙක් එක්ක ඔයා යාළු වුණා. හරිද? හැමදාම ඔයාට disrespect කරන එක කරන්නේ. හරිද? එතකොට ඔයා කැතයි හරි ඔයා මහතයි හරි කියේ නැත බලනකො අර කෙල්ල නම් හින ලස්සන ඔයාට තමයි ඒ වගේ සුදු වෙන්න බැරි. එහෙම කොල්ලෝ තාම ඉන්නවා කියන්නකෝ. දැන් මට තාම හිතා ගන්න බෑ. එහෙම කොල්ලෝ මේ සෙන්චුරි ඉන්නේ. තාම පොඩි ලස්සන අහිංස ගෑල්ලමයින්ට ස්කින් කලර් එකේ හින්දා ඩිස්රෙස්පෙක්ට් කරන එවුන් ඉන්නවා මන් දන්නේ. ඇයි ඒගොල්ලෝ ප්‍රින්ස් චාමින්ද? I don't get it. ඔයා එයත් එක්ක ඩිසයිඩ් කරනවා නම් ඔයාගේ මුළු ලයිෆ් එකම ඉස්සරහට ඉන්නවා කියලා you are deducting your marks. අපි කියමු හරි ඒකත් එක්ක break up වුණා කියලා. තව ඒ වගේම photocopy එකක් එක්ක නම් ඔය opposite එනේ. Again you are deducting your marks. සමන්ට ලකුණු අඩු වෙන විදියට තමන් decisions ගන්න එපා. අපි ගන්න හැම decision එකක්ම ළමයි picture perfect නෑ. සමහර decisions හොඳයි, සමහර decisions තමන්ට ගැලපෙන්නේ නැහැ and that's completely fine. නමුත් මට mistake එකක් වුණා. මම මේකෙන් දෙයක් ඉගෙන ගත්තා. ඒ පාඩම it's a plus. තවත් එකක් තමයි මම හැම වෙලෙම කියනවා I came from nothing. හරිද? But that nothing is a plus for me now. ඔයා දැන් struggle කරනවා නම් එහෙම වාට අපි කිව්වා සල්ලි නැතුව struggle කරනවා. ඔයාගේ family එක financially struggle කරනවා වෙන්න පුළුවන්. ඔයා ඒ goal එකට ගිය දවසට ඔයා ඒ bridge එක cross කරාට පස්සේ ඔයාගේ nothing struggling pain කියන එක තමයි ඔයාගේ plus එක. ඒක තමයි ඔයාව motivate කරන දේ. ඔයා දැන් struggle කරනවා නම් එහෙම දැන් ඔයා මානසිකව වැටිලා නම් ඉන්නේ මොන හරි දෙයක් හින්දා ඔයා abusive relationship එකක ඉන්නවා වෙන්න පුළුවන්. ඔයා toxic family එකක ඉන්නවා වෙන්න පුළුවන්. ඔයා ගොඩාක් painful situation එකක ඉන්නවා වෙන්න පුළුවන්. financially, emotionally, physically, whatever. ඔයා mindset එක හදාගත්තොත් එහෙනම් I'm gonna make this මම මේකට full stop එකක් තියනවාද මම අද ඉඳන් මගේ goal එක වෙනුවෙන් මහන්සිනවා කියලා ඔයා පටන් ගන්නකොට ඒ ඔයාගේ no negative අර රින දේවල් තමයි ඔයාගේ plus එක වෙන්නේ. ඒක ඉබේම එක convert වෙනවා. ඒක තමයි ඔයාව ඉස්සරහට ගෙනියන එකම motivation එක. ඔයගොල්ලෝ ගොඩාක් ඔය interviews වල දැකලා තියෙන ඔයගේ similar කතා. මං කවදා හරි මෙතනට එනවා කියලා මම එදා තීරණයක් ගත්තා. මං කොහොම හරි එතනට එතන මනුස්සය හැමදාම හිතෙන් කල්පනා කරන මං අතනට යන්නේ. මං කවදාත් එතනට යන්නේ. ඒක තමයි එයාගේ පොසිටිව් කෑල්ල. ඒක තමයි එයාව අයිඩෙන්ටිෆයි කරන් ඉන්නේ. මං මේ කෑල්ල කිව්වේ මොකද නැත්තම් ඔයාට ලකුණු අඩු කරගන්නවා. මම ඉන්නේ ටොක්සික් ෆැමිලි එකනේ ඉන්න මට කවදාවත් මේ දේවල් කරන්නම්. No, it's a plus mark. මොකද ඒක තමයි ඔයාගේ ground level එක ඔයාගේ motivation key එකේ. That's amazing. So තමන් ඒක කන්ටිනියු කරන්න දෙන්න එපා. එකෙන් පාඩමක් ඉගෙනගෙන ඒක හරව ගන්න. ඒක හරවලා තමන්ගේ පැත්තට තමන් පොසිටිව් විදිහට ඒක ගන්න. මං කවදා හරි මේක මේ තැනට ආපහු යන්නේ. මේ වලට ආපහු යන්නේ. මම සමහර පොඩ්කාස්ට් වල මම කියලා ඉතින් මම සමහර තැන් වලින් අයින් වෙනකොට හිතන් ඉන්නේ ආපහු මම මෙතනට නම් එන්නේ නැහැ. මම එක තැනකින් ගියොත් ආපහු එතනට එන්නේ නැහැ කියලා හිතාගෙන යන්නේ. and මම පුළුවන් තරම් මගේ power එකෙන් මම try කරනවා ආපහු එතනට නොඑන්න. ආපහු square one එකට නොඑන්න. එහෙම මහන්සි වෙන්න. අනිත් දේ තමයි තමන් කැමති අකමැති මේ කැල්ල මම කිව්වා අපිව අඳුනගමු කියලා පොඩ්කාස්ට් එකක. හරිද? තමන්ගේ කැමති අකමැති හරියට ෆිල්ටර් කරගන්න. තමන් කැමති අකමැති ෆිල්ටර් කරගන්න නැති හින්දා තමයි අපිට ගොඩාක් ඒවට සිංහලෙන් කිව්වොත් ඒ වෙලා තියෙන්නේ ඒකයි. තමන් කැමති අකමැති කියන එක දන්නේ නැහැ. ඔයා ඔෆිස් එකක ඉන්නවා නම් එහෙම අපි කියමු ඔයාට ෆ්‍රස්ට්‍රේට්. ඔයා ඔෆිස් එකේ එන්ජොයි කරන්නේ නැහැ. ඔයා කැමති නැහැ වර්ක් කරන්න. එතන ආස නැහැ. හොඳට zoom in කරලා බලන්න මම මොකද්ද මෙතන කැමති නැත්තේ. මගේ ප්‍රොෆෙෂන් එකද මම කැමති නැත්තේ. නැත්තම් වර්කින් අවර්ස් කැමති නැත්තේ. නැත්තම් මට හම්බෙලා තියෙන වැඩේටද මම කැමති නැත්තේ. නැත්තම් කම්පැනි එකේ තියෙන rules and regulations වල කැමති නැත්තම් බොස්ටද කැමති නැත්තේ. මොකද්ද අකමැති. බලන්න තමන්ට මොන හරි දෙයක් තියෙනවද මෙතන change කරන්න. නැත්තම් මම මොකද්ද ගන්න decision එක.
හැම වෙලේම Tamanට ෆ්‍රස්ට්‍රේට් වෙන ලකුණු අඩු වෙන විදිහේ දේවල් වල ඉන්න එපා. මොකද ඔයා ඔක zoom out කරොත් එහෙම ඔයා ලේබල් එකක් ගහගෙන මම හරි එපා වෙච්ච ඔෆිස් එකේ කනේ වැඩ ගන්න මොන ඇත්ති වෙලා තියෙන. මේ අම්මෝන ගහගත්ත බේබල්. අපි හරි ආසයි ලේබල් ගහගන්න. හරිද? මේ හරි කොමන් දේවල්. මොකද මටත් ඕව වෙලා තියෙනවා. මං ලේබල් නම් ගහගන්න එපා. අර හැම වෙලේම අපි හරි ආස කෙනනේ බලන්නකෝ අනේ වට මේ නෝ ඔයා zoom in කරලා බලන්න මොනකටද Taman කැමති අකමැති. ඔයාගේ මැරේජ් ලයිෆ් එක කියමු. ඔයාගේ මැරේජ් ලයිෆ් එකේ ඔයා සමහර දේවල් තියෙනවා කැමති, සමහර දේවල් තියෙනවා අකමැති. බලන්න මොනවද කැමති අකමැති. එතකොට ලේසි ඇත් එක කමියුනිකේට් කරගන්න. ඔයා මේ කිව්ව දෙයට මම කැමති නෑ. එහෙනම් ආපහු ඒක කියන්න එපා. මම අර දෙයට කැමති. අපි ආපහු ඒක කරමුද? ලයික් එහෙම තමයි කමියුනිකේට් කරලා ඒක හදාගන්න. නැත්නම් මට මහා මිසරබල් මැරේජ් එකක් තියෙන එහෙම කියලා ලේබල් ගහගන්න එපා. සමහර වෙලාවට ඔයාට කමියුනිකේෂන් එක through හෝ මොකක් හරි ඇක්ෂන් එක through ඒක හදාගන්න පුළුවන් වෙන්න පුළුවන්. මම කියන්නේ හැම මේ මැරේජ් එකම ජෙනරලයිස් කරනවා නෙමෙයි. හොඳ ඔයගලගේ වර්ෂන් එකෙන් ඔයගලගේ ප්‍රශ්න දිහා දකින්න. අර තමන් කෙලින්ම තමන්ට ලේබල් එකක් ගහගන්න එපා. I'm a failure කියන එක. That's what I'm trying to say. Okay? But සමහර decisions තියෙනවා ළමයි communicate කරන්න නැතු you have to walk away. So ඒ අදාළ තැනදී අදාළ decision එක තමන් ගන්න. හොඳේ බය වෙන්න එපා. තමන් වෙනුවෙන් ඩිසිෂන්ස් ගන්න බය වෙන්න එපා. ඒ මගේ අනිත් පොයින්ට් එක. තමන් වෙනුවෙන් තමන් ඩිසිෂන්ස් ගන්න බය වෙන්න එපා. තමන්ට ලකුණු 100ක් දෙනකොට තමන් බය නැහැ. තමන් වෙනුවෙන් තමන් චූස් කරන තමන් බය නැහැ. උදාහරණයක් විදියට ඔයාට පට්ට confident ඔයා අඳින විදිය මාර මාස ඔයා අඳින විදියට. හරිද? you feel good, you feel powerful, ඔයාට energetic, ඔයා හරි මාසයි ඔයා ප්‍රසන්ට් කරන විදිය, ඔයා මේකප් ගන්න විදිය, අඳින පළඳින විදිය. මම සිම්පල් එක්සැම්පල් එකක් දෙන්නම්. ඔයා අඳින පළඳින හරි ආසයි. ඔයා ගාවට එලා 100 දෙනෙක් ඇවිල්ලා කිව්වත් ඒ හරි නෑ නේ කියලා. ඔයා like no, I like the way I dress. You can get lost if you don't like, that's fine. ඒ හින්දා අද ඉඳන් තමන් පොඩි තැනින් පටන් ගන්න. තමන්ව ලස්සනට තමන් ප්‍රසන්ට් කරගන්න. ඔයා කැමති දේවල් කරන්න පටන් ගන්න. ඔයා ආස දෙයක් ඔයා කරන්න try කරන්න. ඒ වෙනුවෙන් ඔයාගේ time money effort ඉතුරු කරගන්න. invest කරගන්න. තමන්ට ලකුණු දෙන තවත් දෙයක් තමයි තමන්ට කියලා දෙයක් තියෙන්න ඕනේ. Start something on your own. Especially women. Telling you especially women. හොඳේ තමන්ට කියලා තමන් දෙයක් ස්ටාර්ට් කරන්න ඕනේ. ඒක ඔයාගේ ලොකු පවර් එකක්. ඩිපෙන්ඩන්ට් වෙන්න යන්න එපා. මේක ෆයිනෑන්ෂලි ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න කියලා මම වෙනම පොඩ්කාස්ට් එකක් කරා ගෑනු ළමයින්ට. this is why තමන්ට කියලා තමන් එම්පයර් එකක් හදාගන්න. ඒක මේ තමන් අලුතින් පටන් ගන්න entrepreneurship එකක් කියන එක නෙමෙයි ජොබ් එකක් උනා. ඔයා අමාරුවෙන් මහන්සි වෙලා ඉගෙනගෙන ගොඩක් කැපකිරීම කරලා C+ hours spend කරලා පාඩම් කරලා ඔයා exam pass කරලා මොකක් හරි ඔයාගේ dream job එකකට ඔයා ගියා කියන්නේ ඒ ඔයාගේ එම්පයර් එක ඔයා හදාගන්න. you need to have something on your own. තමන්ට කියලා දෙයක් තමන් ස්ටාර්ට් කරන්න. ඒක තමයි මේන් කී එක. ඒක කවුරු මොනවා කිව්වත් ඔයා දන්නවා නෝ මම තනියෙන් කරේ මේක. මම තනියෙන් මේක බිල්ඩ් කරගත්තේ. that's all. මගේ මේන්ම එක්සැම්පල් එක තමයි මම හිතන මගේ කොන්ෆිඩන්ස් එක ගොඩාක් බූස්ට් උනේ. මම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට මම හදාගත්තු කමියුනිටි එකයි මගේ බිස්නස් එක. මම ඒක මගේ අත් දෙකින් from nothing හැදුවේ. I didn't have any connections. I didn't have anything. මම කන්ටෙන්ට් ක්‍රියේෂන් වලට එද්දි මං කාවත් දන්නේ කවුද කන්ටෙන්ට් කරන්නේ කවුද ෆීල්ඩ් එකේ ඉන්නේ එහෙම වැඩි එහෙම ලොකු අයිඩියා එකක් නෑ. අර හැමෝම අර කන්ටෙන්ට් කරනකොට අර බලන්න තියෙන නිසා මම පර්සනලි DM එකක් දාලා මට හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද? nothing. It started from zero. යට මට්ටමේ ඉඳන් හදාගත්තු දෙයක් මම මේ. එතකොට මේ දෙක මගේ ලොකු පොසිටිව් දෙයක්. මම හැමදාම ඒක දිහා බලලා මම හරියට ග්‍රේට්ෆුල් වෙනවා. මම අයියටත් එක්ක මම දැන් කිව්වා අයියා කියන්නේ මගේ හස්බන්ඩ්. යාටත් මම කියලා තියෙන්නේ යාට මම ළඟදී ඉඳන් ප්‍රැක්ටිස් කරුවා හැම වෙලේම තමන් ගාව තියෙන දේවල් ගැන සතුටු වෙන්න ඇප්‍රීෂিয়েට් කරන්න. මොකද තමන් ගාව තියෙන දේවල් තමන් ඇප්‍රීෂিয়েට් කරන්න නැති වුණාම තමයි තව කෙනෙක් මොන හරි නෙගටිව් දෙයක් කිව්වහම මේම ගල ඔළුවේ දාගන්න. එහෙම යාටත් උනා. මං යාට දුන්න ඇඩ්වයිස් එක මං ඔයගලන්ට කියන්නම්. මං කිව්වා හරි. ඔයා හැමදාම ඔයාට හාෂ් වෙලා ඔයාට බැනගන්නව අරක කරේ නෑ මේක කරේ නෑ. එයා හරියට යාව මාත් එක්ක කම්පෙයාර් කරන්න ගත්තා. මං කිව්වා ඔයා ඔය කරන එකෙන් ලොකු ඩැමේජ් එකක් ඔයාට කරගන්නේ. ඒ හින්දා කරුණාකර මම කියන දේ ප්‍රැක්ටිස් කරන්න try කරන්න. ඔයා නිකන් හිතනවා වගේ වටේ තියෙන බඩු ටික දැන් ඊටසක මොනවද මං කෝ ඒ වාගාව තියෙන අයිටම්ස් ටික බලන්නේ එයාගේ ෆෝන් එක iPad එක මේ ලැප්ටොප් එක ටික එහෙම තිබ්බ මං කෝ එයා මේ හැම එකක්ම ගන්නවා කොච්චර මහන්සි වුණාද ඔයා මේවා මේ කවුරුත් එල නිකන් දුන්නේ නෙමෙයි මම මහන්සියෙන් සල්ලි ඉතුරු කරලා ගත්තා මං කෝ එයා මේ මහන්සියෙන් ඔයා ගත්තු දේවල් මේව දිහා බලන්න ඔය කොච්චර මහන්සි වුණාද කියන ඒක ඇප්‍රීෂিয়েට් කරන්න කියලා ඔයා ෆේලිය එකක් කියලා හිතන්නපෝ මේව සමහර අයට ලක්ෂරි දේවල් ඔයාගාව මේ තියෙන්නේ
පොඩ්ඩක් ඔය ඉතින් හිතනවා දෙයක් කරලා කියලා. මම එක තැනක මම පොඩ්කාස්ට් එකක මම ඔයගලන්ට කිව්වා මම කිව්වා තමන් මොන හරි දෙයක් අචීව් කරාට පස්සේ තමන්ගේ අචීව්මන්ට් එක සෙලිබ්‍රේට් කරන්න මොන හරි දෙයක් ගන්න. මම ඔයගලන්ට කිව්වා ඒ වෙලාවේ මගේ පොඩ්කාස්ට් එක මම ගාව තියෙන හැම දෙයක්ම වගේ මොකක් හරි මම ගෝල් එකක් අචීව් කරාට පස්සේ ගන්නවා කියලා හිතාගත් දේවල්. ඒතර ඒ බඩුව දැක්කහම ඒ බඩුව ඇත්තරම නිකන් මං හිතන්නේ මම මේ බඩුව ගත්තා කියලා නෙවෙයි මේ අචීව්මන්ට් එක තමයි මේ. දැන් උදාහරණයක් විදිහට මේ ෆෝන් එක හරිද මේ මගේ පළවෙනි මගේ සල්ලි වලින් 100% මගේ සල්ලි දීලා වේදම් කරලා මං ගත්තු ෆෝන් එක මට මේක මාර වටිනවා. මට මේකෙන් පස්සේ ෆෝන් 10ක් ගත්තත් මට ඒක ඒ ෆීලිං එක එන්නේ මේ මගේ පළවෙනි ෆෝන් එක මගේ සල්ලි ඉතුරු කරලා මම මෙහෙම දීලා මගේ සල්ලි වලින් දීලා මෙහෙම ගත්තු කෑෂ් දීලා ගෙවන්නවත් ගත්තේ මම සමහර ෆෝන් ගෙවන්න අරන් තියනවා හරි මේ පළවෙනි මෙහෙම චිකිස් ගාලා ගත්තු ෆෝන් එක ෆුල් සෙන්ටිමෙන්ටල් වැලියු එකක් තියෙන. ඉතින් මම මේක දැක්කම මම හිතන මං ඉතුරු කරලා මං ගත්තු අචීව්මන්ට් එකක් නෙමෙයි. like ඒ වගේ ගොඩාක් දේවල් එහෙම තියෙනවා. මම යටකෝ එහෙම බලන්න. පොඩ්කාස්ට් වලත් කියන්නේ තමන් මොකක් හරි අචීව්මන්ට් එකක් ගත්තාම මේක සෙලිබ්‍රේට් කරන්න සෙන්ටිමීටර් මොකක් හරි ටැන්ජිබල් අයිටම් එකක් ගන්න. මොකද අපිට මතක නෑ. අපිට මතක හිටින්නේ නෑ. මම මේ සැරේ ජර්නල් එකෙත් මම දාලා තිබ්බා වෙනම සෙක්ෂන් එකක් දාලා තිබ්බා මයි හැපි ජා කියලා. මම පොඩ්කාස්ට් එකෙන් මම කියලා දුන්නා තමන්ගේ හැපි ජා කියලා තමන් හැපි ජා එකක් මේන්ටේන් කරන්න කියලා. තමන්ට සතුට හිතෙච්ච තමන් අචීව් කරපු දේවල් ලියලා නෝට් එක දාලා ලියන්න. මොකද අපිට මතක නෑ. අපි හැදලා ඉන්නේ අපිට හාෂ් වෙන. අපි හැදලා ඉන්නේ අපිට බැන ගන්න. අපි අපේ තියෙන වැරදි අපි කියාගන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. තමන්ට කොන්ෆිඩන්ට් කියලා හිතන දේවල් වලට තමන් ටයිම් එක මනි එෆර්ට් ඉන්වෙස්ට් කරන්න. ලකුණු 100ක් දෙනවා කියලා කියන්නේ තමන්ට වැලියු එක දෙනවා කියන එක, තමන්ට තමන් කොන්ෆිඩන්ස් එක හදා ගන්නවා කියන එක, තමන් පවර්ෆුල් කියලා හිතන එක. මේන්ම එක්සැම්පල් එක තමයි මේ පොඩ්කාස්ට්. මට පොඩ්කාස්ට් කරන ලොකු ආසාවක් තියෙනවා. කියන්නේ ඒ කාලේ ඉඳන් මම හරි ආසයි පොඩ්කාස්ට් කරන්න. මම ඉස්සර ඔය කන්ටෙන්ට් ක්‍රියේෂන් කරන මුල් කාලේ ඔය මම පොඩ්කාස්ට් රෙකෝඩ් කරලා ඩිලීට් කරලා තියෙනවා. ඒ කියන්නේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරලා ආපහු ඒව ඩිලීට් කරලා තියෙනවා. මට කොන්ෆිඩන්ස් එක නැහැ පෝස්ට් කරන්න. ඒ වගේම මේ කන්සෙප්ට් එක ගැන කතා කරනවත් කොන්ෆිඩන්ස් එකක් නැහැ. මම අද මෙතන හරි සතුටින් ඇවිල්ලා ඔයගලත් එක්ක කොන්ෆිඩන්ට්ලි මගේ පර්සනල් ලයිෆ් එක ඔක්කොම ෂෙයා කරගන්නේ. මගේ ලයිෆ් එකේ තිබ්බේ රින දේවල් තමයි දැන් මට ප්ලස් වෙලා තියෙන්නේ. ඒ කාලේ මම ෆ්‍රස්ට්‍රේට් වෙච්ච අනේ අයියෝ දෙයනේ ගාලා ඒ හිතපු දේවල් මම මාව ඩවුට් කරපු මම මාව පල්ලෙහාට දාලා බලපු ඒ පොයින්ට්ස් තමයි අද මම ප්ලස් එකක් විතර ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්නේ. මම වගේ රිලේටබල් කෙනෙක් ඉන්නවා නම් එයාට මේක මොටිවේෂන් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ට හිතන්න පුළුවන් අනේ බාන මේ මනුස්සර පුළුවන් නම් මට පුළුවන් නේ කියලා ඔයගොල්ලන්ට හිතෙන්නේ එතකොට. ඉතින් තමන්ගේ ලයිෆ් එකේ තමන් දැන් ඉන්න සිටුේෂන් එක කොයි වෙලේවත් ෆ්‍රස්ට්‍රේට් වෙන්න එපා. අපිට ඒ දේවල් ඒ එක්ස්පීරියන්ස් හම්බ වෙන්නේ for a reason. මම ස්පිරිචුවල් සයිඩ් එක ගැන පැත්තට යනවා වැඩි. ඔයගොල්ලන්ට තේරෙනවද මේ පොඩ්කාස්ට් එක මම ස්පිරිචුවල් සයිඩ් එකට යනවා වැඩි. මම රිලිජියස් කෙනෙක් නෙමෙයි. නමුත් මම ගොඩක් බිලීව් කරන දෙයක් තමයි තමන්ගේ මයින්ඩ් සෙට් එක කියන එක ළමයි ස්ට්‍රෝං තියාගන්න ඕනේ. නැත්තම් අපි හැමෝගෙම පපට් වෙනවා. තමන් ගාවට එන මනුස්සයාට ලකුණු 100 දීලා ගන්න එපා. ඒ මනුස්සයාගෙත් වැරදි තියෙනවා, ඔයාගෙත් වැරදි තියෙනවා and that's fine. හැමෝම පර්ෆෙක්ට් අය නෙමෙයි. එතකොට ඔයාට රැෂනලි හිතන්න පුළුවන්. මෙයා මේ දේ කිව්වේ මේ for a reason. සමහර elder generation එකයි අපේ older generation අපේ අම්මලා තාත්තලාගේ වයස generation එකයි මොන හරි දෙයක් කියද්දී අපි 100% ලකුණු දීලා ගත්තොත් එහෙම අනේ බලන්නකො මගේ වැරද්දක් වෙන්නේ නැති එහෙම කියලා අපිට අපි හිතනවා. එහෙම හිතලා තියෙන එහෙම වෙලා තියෙනවා. හරිද? හැබැයි අපි රැෂනලි හිතුවොත් මෙයා හැදුනේ මේ වගේ ෆැමිලි එකකින්. මෙයා ඉන්නේ මේ වගේ පැත්තකින්. මෙයා මේ වගේ ජෙනරේෂන් එකේ හිටියේ. ඒතකොට ඒ කාලේ ටෙක්නොලොජි එක තිබ්බේ නැහැ. මේ වගේ විදියකට ආවේ. සෝ එයා හිතන එක සාධාරණයි. that's fine. නමුත් මම ටවුන් එක මම කරන්නේ. එතකොට ඔයා ඒ කෙනාට එක්ක වෛරයක් ඇති කරගන්නෙත් නෑ. හරි අන්ඩර්ස්ටෑන්ඩබල්. ඔයා තව කෙනෙක් වගේ ලයිෆ් එකට ගන්නකොට ඒ කෙනාට ලකුණු 100ක් දෙන්න එපා. එයාත් එයාගේ බැගේජස් ඒ අරන් එන. එයා හැදිච්ච විදියක් තියෙනවා. එයා ඉගෙන ගත්තු ඉන්ෆර්මේෂන් තියෙනවා. එයාගේ এডুকেෂන් ඒවේ හැමදේම අදාළයි. එතකොට එයාගේ thinking pattern එකට feed වෙන වෙනම factors තියෙනවා. ඔයාගේ thinking pattern එකට feed වෙන වෙනම factors තියෙනවා. that's completely fine. එම වුණාම අපි අර තව කෙනෙක්ට 100% value එක දෙන එක ප්‍රවණතා අඩු එන්න අඩු වෙනවා. ඔයා කියන එක ඒ වගේ concept එක okay but this is what I want. I know what I want. This is what I'm doing. That's all. අද ගොඩක් short and sweet podcast එකක් මම කරා. මම හිතුවා මේ වගේ පොඩි දේවල්ක මම දන්නේ නැහැ. ළමයි short and sweet වෙයිද දන්නේ නැහැ. ළමයි කියනවා දන්නේ edit කරලා මම හිතන්නේ පුළුවන් තරම් අඩු කරන්න මම උත්සාහ ගන්නවා. මම හිතනවා ඔයගලන්ට වැදගත් වෙන විදිහේ podcast එකක් අද හම්බුණා කියලා. අද ඉඳන් තමන්ට ප්ලස් ලකුණු විතරක් දෙන්න. තමන් මොන සිටුේෂන් එකක හිටියද ළමයි ඔයගොල්ලෝ ටොක්සික් සිටුේෂන් එකක හිටියත් ඒක කවදා හරි ඔයාව ඉස්සරහට ගෙනියන මොටිවේෂන් එකේ ඒක තමයි ඔයාගේ ජෙම් එක. ඒ විදිහට දකින්න මොකද ඒක තමයි ට්‍රුත් එක. මම හිත හැදෙන්න කියනවා නෙමෙයි ළමයි I created an empire by myself.
by my own hands මම අර විදිහට හිත එහෙම down වෙවි පල්ලෙහාට ගියා නම් මට ලකුණු අඩු කරගෙන ගියා නම් මම දැරින්න යන්නේ. එතකොට හැම මනුස්සයටම මාව control කරන්න දෙනවා. මම හැම මනුස්සයටම මාර මොනවද කියන්නේ ඔළුවට අත හොදන්න දීලා තියෙන්නේ. එහෙම වෙනවා. එහෙම වෙලා තිබ්බා. ඒ හින්දා මම එතනින් ඒක snap කරලා මම ආපු හින්දා තමයි I created something by myself. and මම දැන් හරි confidently ඔයගොල්ලොත් එක්ක දෙයක් share කරගෙන මම confidently මගේ business එකම run කරන්නේ. තව කෙනෙක් එක්ක කතා කරන්නේ. ඔයගොල්ලන්ගේ life එකට change වෙන topics නෙවෙයි කතා කරන්නේ. තව කෙනෙක්ගේ life එකක් එක්ක මේ එල්ලම් කරනවා වගේ වැඩක් නෙවෙයි. මේ හැම වචනකම ලොකු බරපතලකමක් තියෙනවා. වගවීමක් තියෙනවා. accountability එකක් තියෙනවා. ඒකෝට මේ දේවල් ඒ confidence එක හැදෙන්නේ නැහැ. මම මට ලකුණු අඩු කරගෙන මම හරි small කියලා හිතාගෙන හිටියන. මට මේ දේවල් කරන්න මම වගේ තව ගෑල්ලම එහෙම වෙන්න ඕනේ. ඔයගොල්ලෝගෙන් confidence එක හදාගෙන ඔයගොල්ලෝ strong වෙන්න ඕනේ. ඉතින් තමන්ගේ wall එක ගැලපිරලා දෙගොල්ලොම but like girls are specifically මොකද people places ලානේ. ඉතින් තමන්ගේ wall එක strong කරගන්න කිසිම title එකකට කිසිම යාළුකමකට කිසිම love එකකට තමන් control ගන්න දෙන්න එපා. තමන් wall එක හොඳට strong හදාගන්න. තමන්ට කියලා තමන් empire එකක් හදාගන්න ඕනේ. ළඟට ගන්නකොට මේ ඒ කෙනාව ළඟට අරගෙන closely monitor කරලා ඔයා ලකුණු දෙන්න. එතකොට ඔයා එයාත් එක්ක හැසිරෙන්න විදිය ඔයා දන්නවා කොහොමද මම එයාත් එක්ක deal කරන්නේ කියලා. okay so මම හිතනවා ඔකට වැදගත් පොඩ්කාස්ට් එකක්ද කරා කියලා මම try කරනවා මේ ඉස්සරහටත් පොඩ්කාස්ට් මේ වගේ මිනි පොඩ්කාස්ට් ගන්න. thank you so much for watching. මම ඉක්මනට මේක edit කරලා මේ සතිය ඇතුළතම post කරන්න try කරන්නම්. so yeah තව vlog එකක් ඒ ඉස්සරහට මොකද මම යනවා කොහෙද මම රට යනවා. හරිද? ගිහලා මම travel scene එකක් ගන්න නිසා ඒකට podcast dome ඒකට මේ vlog එකක් එනවා. ඉතින් ඒක මේ vlog එකකුත් බලාපොරොත්තු වෙන්න කියලා කියන තමයි මේ දඟලන්නේ මේ. ඒ ගියා මං vlog එකක් දාන්නම් කොයි හරියට එහෙම ගියාම ඔයගොල්ලෝ vlog ගිල්ලනවානේ. එහෙම ඉතින් ලොකුවට vlog කරන්න ඇලා මං එහෙම ඇඩ්වෙන්චරස් කෙනෙක් නෙමෙයි. මං කැමති අර වැඩි කකුල හොල්ලන්න නැති මොලේ වෙහෙසන්න නැති වැඩවලට තමයි මං කැමති. ඉතින් ගිහලා එහෙම මං ගිහලා පෙන්නන්න. හොඳේ. so yeah වෙන vlog එකක් expect කරන්න ඉස්සරහට සහ podcast එකක් මම මේ මාසේ ඉවර වෙන කලින් තව එකක් දෙන්නම් promise. Okay so yeah thank you so much for watching guys. I hope you guys having a wonderful day so far. Stay safe guys. Bye.